අපේ DNA වල හඳුනාගත නොහැකි අద్භූත සත්වයෙකුගේ ජාන තියෙනවා කියලා මේ වනකොට විද්‍යාඥයින් සොයාගෙන තියෙනවා. තවත් සරලව කියනවා නම් අපේ ශරීරයට ඇතම් ජාන ඇවිල්ලා තියෙන මිනිසාගෙන් නෙවෙයි. ඒ වගේම මේ ලෝකයේ ඉන්න කිසිම ජීවියෙකුගෙන් නෙවෙයි. වෙන කොහේ හරි අద్භූත ජීවියෙක්ගෙන්. විද්‍යාවට හසු නොවුන අద్භූත ජීවියෙක්ගෙන්. ඉතින් කවුද මේ අద్භූත ජීවියා? කොහොම හරි සමහර විද්‍යාඥයින් කියන විදියට මෙහෙම වෙන්න හේතුව වෙන මොකක්වත් නෙවෙයි. පරිණාමවාදයේ තව හොයාගන්න ඕන දේවල් ගොඩක් තියෙනවා කියන එක. මේ අතර තවත් සමහර විද්‍යාඥයින් කියනවා මේකට මොකක් හරි පිටසක්වල සම්බන්ධයක් තියෙන්න පුළුවන් කියලා. තවත් සමහර අය කියනවා මේක අතීතයේ තිබුණ දියුණු ශිෂ්ටාචාරයක සාක්ෂියක් කියලා. ඉතින් ඒ ගැන අපි කතා කරමු මේ වීඩියෝ එකෙන්. විද්‍යාඥයින් මේක හඳුන්වන්නේ ගෝස්ට් ලිනියේජස් කියලා. ඔයාලට මේ ගැන වැඩිදුර විස්තර ඕන නම් අන්තර්ජාලයේ ගෝස්ට් ලිනියේජස් කියලා සර්ච් කරලා බලන්න. එතකොට ඔයාලට ගොඩක් විස්තර මේ ගැන හොයාගන්න පුළුවන්. කොහොම හරි අපි මේ වීඩියෝවේ සඳහන් කරන්නේ එහෙම හොයලා ගත්ත විද්‍යාත්මක දත්ත තොරතුරු බලලා අපි හොයාගත්ත තොරතුරු කිහිපයක් කියලා මතක කරන්න එපා. ජාන විද්‍යාව අනුව අපගේ ජානවල හඳුනාගත නොහැකි මානවයන්ගේ ජාන ඇතුළත් වෙනවා. ගෝස්ට් ලිනියේජස් කියලා කියන්නේ අන්න ඒ වගේ ජාන. ඒත් අද වෙනතුරු කිසිම පොසිලයක් හොයාගෙන නැහැ ඒ වගේ ජීවියෙක් හිටියා කියලා. මිනිස් කෙල කියන්නේ මේ අద్භූත ජීවියගේ එක ප්‍රබල සාක්ෂියක් කියලා තමයි විද්‍යාඥයින් කියන්නේ. මිනිස් කෙලවල තියෙනවා ශේෂ්මල ප්‍රෝටීනයක් නිපදවීමට වගකිය යුතු ජානයක් වන MUC7 ජානය. මේක පැහැදිලි කරන්න තියෙන හොඳ උදාහරණයක් තමයි සමහර උපසහරානු අප්‍රිකානු ජනතාව තුළ දක්නට ලැබෙනවා මෙම ජානයේ විශේෂ ප්‍රභේදයක්. විද්‍යාඥයින් කියන්නේ මේ ජානය මීට කලින් ඉඳපු දැනට හඳුනා නොගත් මානවයෙකුගේ ජානයක් වෙන්න පුළුවන් කියලා. නමුත් එවැනි මානවයෙක් ගැන තවම කිසිදු තොරතුරක් ලැබිලා නැහැ. ඔවුන්ගේ ජානවලින් 2% සිට 19% දක්වා ප්‍රමාණයක් ලැබී ඇත්තේ අප තවමත් පොසිල මගින් හඳුනාගෙන නොමැති මානව විශේෂයකින් බව විද්‍යාඥයෝ සොයාගෙන තියෙනවා. හැබැයි සමහර ජාන කොහෙන්ද ආවේ කියලා හොයාගෙන තියෙනවා. උදාහරණයක් විදියට වර්තමාන ටිබෙට් ජාතිකයන්ට ඔක්සිජන් අඩු පරිසරවල පවා ජීවත් වෙන්න පුළුවන් ඉතාම අරුම පුදුම හැකියාවක් ලැබිලා තියෙනවා. මේට හේතුව EPAS1 කියන විශේෂ ජානයක්. විද්‍යාඥයින් කියන විදියට මේ ජාන උන්ට ලැබිලා තියෙන්නේ ඉස්සර හිටපු ඩෙනිසෝවන් කියන මානව වර්ගයෙන්. ඉතින් මේ විදියට සමහර ජාන ආවේ කොහෙන්ද කියලා අපි දන්නවා. ඒත් අපගේ ශරීරයේ තියෙන ඇතම් ජාන කොහෙන්ද ආවේ කියලා කියන්න අපි දන්නේ නැහැ. ඉතින් මේ ගැන එක එක මත තියෙනවා. ඇතම් විද්‍යාඥයින් කියන විදියට පරිණාමවාදය සම්පූර්ණ නැහැ. මේ ගැන තව ගොඩක් හොයලා බලන්න ඕන. මේ ගෝස්ට් ලිනියේජස් වලට හේතුව වෙන්නේ තන්න ඒක. සමහර විද්වතුන් කියනවා මේ වැවිල්ල පිටසක්වල ජාන කියලා. මේකට හේතුව මිනිසා කියලා කියන්නේ පිටසක්වල ජීවීන්ගේ ජාන විද්‍යාත්මක නිර්මාණයක් කියලා තමයි ඔවුන් කියන්නේ. මේ අතර සමහර විද්වතුන් කියනවා ඉතිහාසයේ පැරණි අධිතාක්ෂණික ශිෂ්ටාචාරයක් තිබිලා තියෙනවා කියලා. මේ අධිතාක්ෂණික ශිෂ්ටාචාරයේදී අපේ ජාන වෙනස්කම් වලට ලක් කරගෙන තියෙනවා. ඒකේ සාක්ෂි තමයි මේ ගෝස්ට් ලිනියේජස් කියලා කියන්නේ. කොහොම නමුත් පැරණි අධිතාක්ෂණික ශිෂ්ටාචාර මේ පෘථිවිය මත පැවතුණා කියලා කියන්න තියෙන එක සාක්ෂියක් තමයි ඊජිප්තුවේ පිරමීඩ. මේ පිරමීඩ ඉස්සර ජනතාව නිර්මාණය කළේ කොහොමද කියන එකට පැහැදිලි පිළිතුරක් තවම විද්‍යාඥයින්ට නැහැ. ඉතින් මෙන්න මේ වගේ අසාමාන්‍ය තාක්ෂණික නිර්මාණ රැසක් පෘථිවිය මතින් හමු වෙලා තියෙනවා. කොහොම හරි ඇතම් විද්වතුන් කියන්නේ මේ විදියට හිතා ගන්නවත් බැරි නිර්මාණ කළේ අතීතයේ තිබුණු දියුණු ශිෂ්ටාචාරයක් කියලා. කොටින්ම කියනවා නම් මේ වනකොට පැරණි පිළිරුවල ගගනගාමීන්ගේ රූප ලැබිලා තියෙනවා. ඒ වගේම ඇන්ටිකෙතරා කියලා පැරණි පරිගණකයක් හොයාගෙන තියෙනවා ග්‍රීක යුගයට අයත්. මේක ගිය දැතිරෝධ සහිත පරිගණකයක්. විද්‍යාඥයින් පුදුම වෙන්නේ පරිගණකයට නෙවෙයි. එවැනි දෙයක් නිර්මාණය කරන්න උන්ට දැනුම ආවේ කොහොමද කියන එක. සමහර විට දැනුම ගලාගෙන ඉන්නේ නැත්තේ පැරණි ශිෂ්ටාචාරයකින් වෙන්න පුළුවන්. ඒ වගේම නස්කා රේඛා කියලා කියන්නේ තවත් එක සාක්ෂියක්. මේ නස්කා රේඛා නිර්මාණය කරලා තියෙන්නේ පැහැදිලිවම උඩින් ගිය යම් පිරිසක් වෙනුවෙන්. ඒ වගේම පැරණි පිළිරුවල උඩින් ගිය යානාවල සිතුවම් දක්වා තිබීම පුදුම සහගත දෙයක් වෙනවා. ඉතින් ඒ අනුව විද්‍යාඥයින් කියන දෙයක් තමයි අතීතයේදී අපේ ශිෂ්ටාචාරයට සමාන හෝ ඊට වඩා දියුණු ශිෂ්ටාචාරයක් තිබ්බ කියන එක. ඉතින් අපි අර මුලින් සඳහන් කරපු ගෝස්ට් ලිනියේජස් කියන එක එන්නේ මෙන්න මේ විදියට ඒ ශිෂ්ටාචාර කරපු ජාන ඉංජිනේරු වැඩවලින් වෙන්න පුළුවන් කියලා ඇතම් විද්වතුන් කියනවා. කොහොම
හරි වර්තමානය තුළ ජාන තාක්ෂණය වර්ධනය වෙමින් පවතිනවා. මේ ජාන තාක්ෂණය දීර්ඝායු ලබා ගන්න, නිරෝගී ජීවිතයක් ලබා ගන්න වගේ ගොඩක් දේවල් අප වෙත ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මරණකම් තරුණව ඉන්නත් මේ ජාන තාක්ෂණය තුළින් අපිට හැකියාව ලැබෙනවා. මෙතනදී කරන්නේ අපේ ඊළඟ පරම්පරාවන් වලට හිතකර ජාන ලබා දීම මගින් සුපිරි හැකියාවන් ලබා දීම. ඉතින් අතීතයේදී තා දියුණු ශිෂ්ටාචාරයක් තිබ්බනම් මේ අద్භූත ජාන අපට ආවේ කොහෙන්ද කියන එකට උත්තරය ලැබෙනවා. ඒ අනුව අතීතයේ යම් යම් ජාන ඉංජිනේරු වැඩ කලින් ශිෂ්ටාචාරවල වෙලා තියෙනවා. අන්න ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ වගේ ජාන අපගේ ශරීරයට ඇවිල්ලා තියෙන්නේ. කොහොම හරි මේ ශිෂ්ටාචාරයේ දීර්ඝ කාලයක් පුරාවට පැවතිලා නැහැ. මොකක් හෝ යම් කිසි හේතුවක් නිසා අතරමැදදී විනාශ වෙලා තියෙනවා. ඒ නිසා දිගින් දිගටම සුපිරි හැකියාවන් සහිත ජීවීන් බිහි කිරීමට අපිට හැකියාව ලැබිලා නැහැ. මේ ක්‍රියාවලිය අතරමැදින් නැවතිලා තියෙනවා. මෙන්න මේවල සාක්ෂි තමයි ජානවලින් අපිට හමුවන්නේ. ජානවලින්නේ සාක්ෂි පරම්පරාගතව සම්ප්‍රේෂණය වෙනවා. උදාහරණයක් විදියට වර්තමානයේ පවතින මේ දියුණු තාක්ෂණික ලෝකයක් සැනකින් විනාශ වෙන්න පුළුවන් මොකක් හරි ස්වභාවික ව්‍යසනයක් හෝ යුද්ධයක් නිසා. දැනටමත් ලෝකයේ පවතින්නේ යුද්ධයක් ළඟ කියලා මුතුන් කියන්න ඕන නැහැ. කොයි වෙලාවෙ රුසියා යුක්‍රේන යුද්ධය නේටෝ යුද්ධයක් බවට පරිවර්තනය වෙයිද කියලා දන්නේ නැහැ. ඒ වගේම කොයි වෙලාවෙ ආපහු ඊශ්‍රායලය හා ඉරානය අතර ලොකු යුද්ධයක් පටන් ගනීද කියලා දන්නේ නැහැ. සරලවම කියනවා නම් වර්තමානයේ පවතින මේ තාක්ෂණය සැනකින් විනාශ වෙලා යන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා. ඉතින් එහෙම වෙන්න එපා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැබැයි එහෙම දෙයක් වුණොත් මේ තාක්ෂණික ලෝකය තවදුරටත් පවතින්නේ නැහැ. උදාහරණයක් විදියට මේ තියෙන යුද්ධයන් වර්ධනය වුණොත් මුලින්ම අපිට අන්තර්ජාලය කියන එක නැති වෙනවා. මොකද ලොකු යුද්ධයකදී අන්තර්ජාලය ලබා දෙන සැටලයිට් වලට වගේම මුහුද යටින් අන්තර්ජාලය ලබා දෙන වයර් වලටත් ෂොට් එක ලැබෙනවා. ඒ වගේම යුද්ධය තවත් වර්ධනය වුණොත් රටවල් EMP අවි භාවිතා කරાવી. සමහර EMP අවි තියෙනවා මුළු රටේම තියෙන ඉලෙක්ට්‍රොනික උපකරණ සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න පුළුවන්. ඉතින් මේ වගේ ලොකු යුද්ධයක් අවසන් වෙන්නේ මිනිස් ජීවිත වගේම ඒ වනතෙක් පැවතුණු තාක්ෂණික වටපිටාවත් විනාශ කරලා. ඉතින් හිතන්න ඒ වගේ ලොකු යුද්ධයක් ඇති වුණා කියලා. එහෙනම් ආපහු මේ මුළු ශිෂ්ටාචාරයම අලුතින් පටන් ගන්න වෙනවා. මොකද එතකොට අන්තර්ජාලයවත් ඉලෙක්ට්‍රොනික උපකරණවත් නැහැ. ඒ දැනුම තිබ්බ මිනිස්සුත් මිය ගිහිල්ලා. ඔය අතරින් පතර බේරුණ කිහිප දෙනෙක් එකතු වෙලා ඉතිරි වුණ තාක්ෂණය තුලින් ආපහු ලෝක ශිෂ්ටාචාරයක් නිර්මාණය කරන්න උත්සාහ කරાવી. ඒත් ඒක ෂුවර් නැහැ. අර කලින් කිව්ව ඇන්ට්‍රිකෙතරා යන්ත්‍රය අන්නේ වගේ උත්සාහයක් වෙන්න පුළුවන්. ඒක දැතිරෝධ වගේ දේවල් භාවිතා කරලා හදලා තිබ්බත් ඒ සඳහා යොදාගෙන තිබ්බ තාක්ෂණික දැනුමීට වඩා ගොඩක් උඩින් තිබ්බ එකක්. සමහර විට ඇන්ට්‍රිකෙතරා කියන්නේ මේ වගේ නැති වෙලා ගියපු තාක්ෂණික යුගයක් නැවත ප්‍රතිනිර්මාණය කිරීම සඳහා දරපු උත්සාහයක් වෙන්න පුළුවන්. ඉතින් සමහර විට අතීතයේ තිබ්බ දියුණු ශිෂ්ටාචාරයකදී හදිසි යුද්ධයක් වන්නට ඇති. ඒ යුද්ධය නිසා මුළු ලෝකෙම විනාශ වෙන්න ඇති. කොහොම හරි ලංකාවෙත් රාවණා කියලා ප්‍රබල රජ කෙනෙක් හිටියා කියලා ඔයාලා අහලා ඇති. ඉතින් රාවණා රජතුමා කියලා කියන්නේ ඒ කාලේ හිටපු තාක්ෂණය අතින් පරතරට ගියපු ප්‍රබල නායකයෙක්. ඉතින් මේ රජතුමා එක්ක ඇති වුණ යුද්ධයක් නිසා මේ වගේ ලොකු තාක්ෂණික විනාශයක් ලෝකේ පුරා වුණා වෙන්න පුළුවන්. මේක අපේ උපකල්පනයක් විතරයි. මේ ගැන ඔයාලගේ අදහස් අපි කමෙන්ට් සෙක්ෂන් එකෙන් කතා කරමු. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අමුතු YouTube channel එක subscribe කරන්න. ඔබට සුබ දවසක්.